අයිබුවන් ඔයා මේක තුලා ඉන්නේ ස්ටෙස් ටිවිකින් කියන තවත් එක් වීඩියෝ එකක් එක්ක. මේ වෙනකොට CapCut කියන software එක pro version එකට update වෙලා තිනවා. CapCut software එකේ පරණ version එක තමයි මම පාවිච්චි කරේ. ඉතින් 2025 උන්න update එක ඇවිල්ලා තිනවා CapCut software එකේ pro version එකට. ඉතින් pro version එක මේ වෙනකොට ගන්නවා රුපියල් 15016 අතර ගාණක් යනවා ඩොලර් 49.90ක් ඕනි CapCut software එක download කරගන්න ඕන. මම අද ඔයාලට කියලා දෙන්නේ CapCut software එක කොහොමද free ඔයාගේ PC එකට නැවත වතාවක් ලබා ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කිසිම fake දෙයක්වත් එහෙම නැත්නම් හොර කොපියක්වත් දාන දෙයක් නෙවෙයි. CapCut original software එකම කොහොමද නැවත වතාවක් ඔයාගේ පරණ version එක විදියට download කරගන්න විදිහ තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මම PC එකට CapCut software එක හරියටම download කරගන්න කියලා. ඉතින් ඔයාලට මතක් කරනවා තාමත් Mr. YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන subscribe button එක click කරන්න කියලා. ඒ වගේම මම මතක් කරනවා ඔයාලට මේ software එක download කරගද්දී මොනවාම හෝ ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් comment section එකේ comment එකක් pin කරලා තියන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ CapCut app එක, ඒ කියන්නේ pro version එක ඔයාලගේ computer එකේ මෙන්න මේ විදිහට තියෙනවා. ඒ pro version එක ඔයාලා මුලින්ම uninstall කරගෙන ඉන්න ඕනේ ඔයාගේ computer එකේ. ඒ කියන්නේ app එක මෙහෙම select කරලා delete button එක ඔබලා මේක අයින් කරන්න බෑ. ඔයාලට පුළුවන් search bar එකේ තියෙනවා පහළ search bar එකේ type කරන්න control panel කියලා. control panel කියලා type කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් එනවා. මේ menu එක ඔයාලට පේනවා ඇති program and features කියලා මෙන්න මෙහෙම computer එකේ option එකක් පෙන්නනවා. මේ option එක click කරගත්තට පස්සේ ඔයාලගේ computer එකේ තියෙන සියලුම apps මෙන්න මෙතන pop up වෙනවා. ඉතින් ඔයාලට තියෙන ඔයාගේ CapCut software එක මෙන්න මෙතනින් හොයාගන්න. ඔයාගෙන එකපාරක් click කරන්න. click කරලා right click කරලා ඔයාලට පුළුවන් ඔයාගේ CapCut software එක මම කරන විදිහට uninstall කරගන්න. ඉතින් මම මේ විදිහට එකපාරක් click කරගත්තා. right click කරලා uninstall කියන එක එකපාරක් මේ විදිහට click කරගන්නවා. ඊට ඔයාලට මෙන්න මේ වගේ window එකක් නැවත වතාවක් open වෙයි. මෙතන okay කියන button එක එකපාරක් මේ විදිහට touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට complete කියලා වලට message එකක් එයි. ඒ message එක click කරලා අයින් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ඔයාගේ list එකේ CapCut app එක මෙන්න මේ විදිහට අයින් වෙලා යනවා. ඔයාලට පුළුවන් මේ menu එක minimize කරන්න. minimize කරලා ඔයාලගේ desktop එකට. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති shortcut එකක් විදිහට තිබ්බ CapCut software එක මෙන්න මෙතනින් අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හරියට uninstall කරන වැඩේ ඔන්න කරගෙන තියෙනවා. දැන් ඔයාලා කරන්න ඕනේ මම description එකේ දාලා තියෙනවා link එකක්. මෙන්න මේ link එක ඔයාලා එකපාරක් click කරගන්න. click කරගත්තොත් ඔයාලව මෙන්න මේ වගේ window එකකට අරන් යනවා. මේ window එක ඔයාලා කරන්න ඕනේ පොඩ්ඩක් පහළට scroll කරන්න. scroll කරනකොට ඔයාලා පේනවා ඇති get the latest version කියලා තියෙනවා මෙන්න මෙතන දැනට CapCut pro version එක. ඒක නෙවෙයි ඊට මෙහා පැත්තෙන් ඔයාලා පේනවා ඇති older version කියලා icon එකක් පෙන්නනවා. මෙන්න මේ older version කියන icon එක එකපාරක් මේ විදිහට click කරගෙන පහළට scroll කරන්න. එතනදී පෙන්නන්නේ නැත්නම් CMO කියන එක නැවත වතාවක් දීලා පහළට scroll කරගෙන යනකොට ඔයාලා පේනවා ඇති 1.4.0 කියලා මෙන්න මේ 2023 version එකක් තියෙනවා. 2023 ජනවාරි version එක. මෙන්න මේ version එක තමයි දැනට අපිට CapCut එකෙන් දීලා තියෙන pre version එක. ඒ කියන්නේ අලුත් update කිසිම දෙයක් නැහැ. 2023 පාවිච්චි කරපු CapCut version එක ඔයාලට PC එකට download කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන් නම් $49 ගාණක් වෙනවා දැනට CapCut software එක ඔයාගේ PC එකට original key එකත් එක්ක දාගන්නවා නම්. එහෙම බැරි කෙනෙක් YouTube කෙනෙක් හරි මේ CapCut software එක use කරන ඕනම කෙනෙක් මම මේ කියලා දීපු විදිහට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ software එක PC එකට download කරගන්න. එතන තියෙනවා download කියලා option එක MB 381යි app එකේ size එක. එතන click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති දකුණු පැත්තෙන් ඔයාගේ PC එකට CapCut software එක මෙන්න මේ විදිහට download වෙනවා. download ලා ඉවරනට පස්සේ ඔයාලා යන්න download වෙන්න දීපු place එකට. මගේ නම් computer එකේ downloads කියන තැනට තමයි මම location එක තෝරලා දුන්නේ. ඉතින් මම යනවා මේ විදිහට download කියන location එකට ගියාට පස්සේ ඔයාලා බලන්න CapCut 1.4.0 කියලා මෙන්න මේ විදිහට CapCut version එක තියෙනවා. මේ විදිහට double click කරාට පස්සේ ඔයාලට මේ වගේ window එකක් open වෙයි. මෙතන run කියන button එක මේ විදිහට එකපාරක් click කරගන්න. agree with CapCut කියන තැන ටික් එක දාලා install now කියන එක මෙන්න මේ විදිහට click කරන්න විතරයි තියෙන්නේ. ඔයාගේ machine එකට CapCut software එක install වෙනවා. ඉතින් ඔයාලට මතක ඇති නම් 2023 මම CapCut පාවිච්චි කරනකොට හරිම සරලයි මේ CapCut software එක computer එකට දාගන්න එක. pro version එකේ තමයි ටිකක් අමාරු install කරගන්න. මේක හරිම සරලයි. මේ විදිහට දීපුවාම ඔන්න ඔටෝම ඔයාගේ PC එකට CapCut software එක මේ විදිහට install වෙනවා. ඉතින් මේ විදිහට install ලා ඉවරනට පස්සේ ඔයාලට පුළුවන් මෙතන start now කියන එක එකපාරක් click කරගන්න.
ක්ලික් කරලා පස්සේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙයි නැවත වතාවක්. ඒ වින්ඩෝ එක ඕපන් වෙලා පුංචි වෙලාවක් යනවා. ඔයාව ඔටෝම අරගෙන යනවා ඔයාගේ CapCut software එකට. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඔයාලගේ desktop එකේ කලින් තිබෙන ඇති CapCut icon එක ඔයාලගේ desktop එකට නැවත වතාවක් ඇවිල්ලා තිනවා. ඉතින් මම ඩබල් ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් අලුතෙන්ම software එක download කරගත්ත විදිය තමයි ඔන්න ඇවිල්ලා තියෙන්නේ. මම මේ විදිහට යනවා CapCut software එක ඇතුළට. ඉතින් මෙතනදී ඔයාලා කලින් වැඩ කරගත්ත දේවල් මොනවා හරි තියෙනවා නම් සියලුම දේවල් අයින් වෙනවා. අලුතෙන්ම අපි install කරගත්ත එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට පරණ version එකේ විදිහට ගොඩක් features අඩුව වැඩ කරගෙන යන්න පුළුවන්. 2023 විදිහට අවුරුදු දෙකක් ඔන්න CapCut එකෙන් ආපස්සට ගිහලා තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. ඉතින් මේ විදිහට install කරලා ඊපස්සේ පොඩි questions ටිකක් අහනවා. ඒ ටික මේ විදිහට next කරලා යන්න. ඊට පස්සේ CapCut එක මෙන්න මේ විදිහට ඔයාගේ PC එකේ වැඩ කරගන්න පුළුවන් තත්ත්වයට අරන් එනවා. ඉතින් මම ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම්. මෙතන තිබ්බ Pro version එක. මගේ තිබ්බ Pro version එක මම ඔයාලට පෙන්නන්න ඕන නිසා uninstall කරා. මම effect වලට ගිහලා පෙන්නන්නම්. ගන්නම වීඩියෝ එකක් මේ විදිහට මුලින්ම අපේ ඇඩ්වෙන්චර් වීඩියෝ සෙට් එකේ red cap කියලා තිනවා අපේ channel එක. subscribe කරලා නැති අය අනිවාර්යයෙන් red cap channel එක subscribe කරන්න. ඉතින් මම ඒකේ වීඩියෝ කැලලා තමයි මේ විදිහට ගත්තේ CapCut software එකට edit කරන්න. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට මගේ effect වලට ගිහිල්ලා කිසිම icon එකක් show වෙලා නැහැ. හැම icon එකක්ම 2023 තිබ්බ තත්ත්වෙට ඔන්න පාවිච්චි කරන්න පුළුවන් ඕන effect එකක් වැඩ කරනවා. ඉතින් මෙතනදී පුළුවන් 2023 විදිහට දිගටම වැඩ කරගෙන යන්න. ඉතින් මමත් රෙකමන්ඩ් කරන්නේ නැහැ අලුත් version එක ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගන්න. පරණ ඒවා වැඩ කරන්න ඕනේ. ගොඩක් features අඩුයි. ඔයාලට මේ බාර් එක දිහා බලපුවම පේනවා ඇති. මේ බාර් එක fill වෙන්න වගේ icons තිබ්බා. දැනට ඒ icons අයින් කරලා තියෙනවා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 15000ක් වගේ මුදලක්. ඉතින් ඒක දීලා ගන්න පුළුවන් කෙනෙක් Pro version එක ගන්න දිගටම වැඩ කරගෙන මේකෙන් ඉන්කම් එකක් වෙන කෙනෙක් නම් පුංචිට වැඩ පටන් ගන්න කරගෙන යන කෙනෙකුට ඔන්න 2023 version එක PC එකට free download කරගන්න ඉතින් තමයි මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් ඉස්සරහටත් වැඩ කරගෙන යමු. අනිවාර්යෙන් Mr. ST YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලා වෙනුවෙන් ඉස්සරහටත් මම අරගෙන එනවා. එහෙනම් අද මම ගිහලා එන්නම්.